අපි අද බලමු සරල සමීකරණයක් විසඳන්නේ කොහොමද කියලා. සරල සමීකරණ කියලා කියන්නේ අඥාත පද එකක් තියෙන සමාන ලකුණකින් සම්බන්ධ වෙච්ච පදයකට කියනවා සරල සමීකරණයක් කියලා. අපි උදාහරණයක් ලියමු. x ධන 5 සමානයි 10. මෙන්න මේ වගේ පදයකට කියනවා සරල සමීකරණයක් කියලා. මේකේ නොදන්නා පද එකයි තියෙන්නේ. සමාන ලකුණක් තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ පදයකට මෙන්න මේ වගේ ප්‍රකාශනයකට අපි කියනවා සරල සමීකරණයක් කියලා. මේක විසඳද්දි මේ වගේ සරල සමීකරණයක් විසඳද්දි අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන සමාන ලකුණෙන් එක පැත්තක මෙන්න මේ වීජීය පදය තනි කරගන්න එක. එහෙනම් අපි කරන්නේ මේ වීජීය පදය තනි කරගද්දි මේ වීජීය පදයට එක්ක සම්බන්ධ වෙච්ච අනෙක් සංඛ්‍යා අනිත් පැත්තට අරන් යනවා. ඒ කියන්නේ සමාන ලකුණෙන් අනෙක් පැත්තට අරන් යනවා. උදාහරණ ලෙස මෙන්න මේ ගාන ගත්තොතින් x ධන 5. අපි මේ ධන 5 සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට අපි කියනවා මේ ධන 5 ඍණ 5 වෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. අපි දැන් මේ පැත්තේ මේ වීජ්‍ය පදය තනි කරගන්න නම් මේ වීජ්‍ය පදයට එක්ක සම්බන්ධ වෙච්ච මෙන්න මේ 5 කියන සංඛ්‍යාව අයින් කරගන්නවා. එහෙනම් මේ අයින් කරගන්නේ මේ ධන 5 වෙනුවට මම දානවා ඍණ 5ක්. අන්න එහෙනම් සමාන ලකුණේ දෙපස තුලිත වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තටත් දානවා ඍණ 5ක්. කොයිම වෙලාවකවත් සමාන ලකුණේ මේ පැත්තට ධන 5ක් හොර. ඒ කියන්නේ දැන් මෙතන නම් මම ධන 5 අයින් කරන්න ඍණ 5ක් දානවා. එහෙනම් අනිවාර්යෙන්ම මේ ඍණ 5 සමාන ලකුණෙන් එහා පැත්තටත් අනිවාර්යෙන්ම දාන්න ඕන එක නීතියක්. එහෙනම් දැන් මේ ධන 5ට මේ ඍණ 5 කැපිලා ගිහිල්ලා x තනි වෙනවා. x සමානයි දැන් 10න් 5ක් ගියාම 5යි කියලා උත්තරේ එනවා. එහෙනම් අපි තව උදාහරණයක් බලමු. මෙන්න මේ වගේ ගානක්. y ඍණ 4 සමානයි 9යි කියලා ගානක් තියෙනවා. දැන් එහෙනම් මේකේ අර විදියට හැදුවොතින් මේකෙත් අපි කරගන්න ඕන මෙන්න මේ අඥාත පදය තනි කරගන්න එක. එහෙනම් දැන් කලින් ගානේ අපිට සම්බන්ධ වෙලා තිබුණේ ධනව සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙනවා ධන 5. දැන් මෙයාගේ ඍණව සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙනවා ඍණ 4. එහෙනම් මේකේ නීතිය තමයි ධනව සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙනවා නම් එයා ඍණ විදියට අයින් කරනවා. ඍණව සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙනවා නම් එයා ධන විදියට අයින් කරනවා. දැනට මම මේ ටිප්ස් දෙක විතරක් මේ තියරි දෙක විතරක් කියලා දෙන්නම්. එහෙනම් දැන් මේ y ඍණ 4 කියන එක මම ධන 4ට දානවා මේ පැත්තට. එහෙනම් සමාන ලකුණෙන් එහා පැත්තට ධන 4ක් වැටෙනවා. දැන් මේ ධන 4 ඍණ 4ට ධන 4ක් දාන්නේ මේ 4 අයින් කරගන්න. එහෙනම් ඍණ 4ට ධන 4ක් දාපු ගමන් මෙතන ඍණ 4ට මෙතන ධන 4 කැපිලා y සමානයි කියලා එනවා 9යි 4යි 13යි කියලා. එහෙනම් සරල සමීකරණයක් එක්ක ධන හෝ ඍණ විදියට එක් සංඛ්‍යාවක් පමණක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ සරල සමීකරණය විසඳන්නේ මෙන්න මේ ආකාරයට.